අතිසැකසූ මස් වර්ග යොදා සකසන ලද ආහාර සොසේජස් බන් බර්ගර් හොට් ඩොග් සබ්මැරින් පීසා චීනි ලුණු අහිතකර මේද අඩංගු ආහාර තහනම් කරලා තියෙනවා. අද උදේ නිවුස් එකක් දැක්කා. අද උදේ නෙමෙයි ඊයේ මම දැක්කේ නිවුස් එක ලංකාවේ ඉස්කෝලවල ආහාර කොටසක් තහනම් කරලා තියෙනවා කැන්ටින් වල. ඉතින් මට ඇත්තටම මගේ ඉස්කෝලේ කාලේට යන්න හරිය ආස හිතුණා ඒක දැක්කම මේ ඇත්තටම ඉතින් අපි හරිය ආසාවෙන් කාපු කෑමක් තියෙනවා. ඉතින් ඒක මට මතක් වුණා. හැබැයි ඉතින් මේ ඒ නිවුස් එක දකිනකොට මට හිතුණා ඒ කිව්වනේ මිටි බව, කෘෂ බව අන්න ඒ වගේ දේවල් වලට මේ ආහාර ගැනීම හේතු වෙනවා කියලා මට ඉතින් ඇත්තටම නැත්තනේ අපේ රටේ එච්චර උසාවිය නැහැ. එහෙමත් කෙනෙක් තමයි ගොඩක් වෙලාට හොඳ දේහදාරී විදිහට ඉන්නේ කියලා මට හිතුණා. මෙහි අය නම් ඉතින් එහෙම තියෙනවානේ. ඉතින් මේ ඇත්තට මේ කැම රටාව ගැන හිතද්දි මට හරි සතුටු හිතුණා. මේගොල්ලෝ මේ දැම්මත් මේක කරන්න යන්නේ ඒක ගොඩක් වටිනවා කියලා. අනික ඒකේ මම තවත් දෙයක් අහගෙන නලින්ද ජයතිස්ස ඇමතිතුමා කියනවා මේක මේ කරන්නේ දැන් මේ දැනට මේ වැඩසටහන අපි දැන් කරන්නේ අවුරුදු දැන් ඉන්න ළමයිගේ අවුරුදු 78 80ක වෙන කාලය වෙනුවෙන් කියලා. මේ දැන් ඉන්න පොඩි ළමයිගේ අවුරුදු 78 80 වගේ කාලය වෙනුවෙන් කියලා. ඉතින් මට ඒක දකිනකොට ඒ වගේ කතා අහනකොට හරියට ආස හිතුණා මේ කරන්න යන වැඩේ කොච්චර හොඳද කියලා. ඒක මට හිතෙනවා මේ රටේ මේ තව ඉස්සරහට සමහරට අපේ රටේ ඒක ඇති වෙවි. ඒක තව දියුණු වෙයි කියලා මට හිතෙනවා. මොකද මේ රටේ දැන් මම දකිනවානේ මේ රටේ ඇත්තටම මේ ළඟම පාසල හොඳම පාසල. ඒක තමයි මෙහි තියෙන මේ ලෝගෝ එක ළඟම පාසල හොඳම පාසල. ඉතින් අපේ දරුවෝ උනත් මේ ළඟට තමයි යන්නේ. අපි හොඳ ඉස්කෝල හොයාගෙන දුරට යන්නේ නැහැ. මෙහි ඉතින් ළඟම පාසල හොඳම පාසල. ඉතින් ඒ කියන්නේ හැම පාසලකම අධ්‍යාපනය එක හා සමානවම දෙනවා. හැබැයි එක දෙයක මෙහි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මෙහි තියෙනවා ඉස්සරලාම නීඩෝ කියන්නේ පොඩිම ළමයිට. ඒ කියන්නේ අම්මලා තාත්තලා ඒ කියන්නේ බබාලා ඉපදුනාට පස්සේ බලා ගන්න බැරි කට්ටිය ඉන්නවනේ පොඩිම කට්ටිය. ඒගොල්ලන්ම දාන එකක් තියෙනවා. ඒ ගොඩක් වෙලාවට ඒකේ ගණන් වැඩි. එතකොට ඒකේ පහසුකම් ගොඩාක් තියෙනවා. ඒවට චූටි ළමයිමනේ ඉන්නේ කියලා ඇවිදින්න බැරි. පොඩි අය ඉන්නේ. එතකොට ඒක මේ උදේ 8 ඉඳලා උදේ 7:00 ඉඳලා රෑ 7:00 විතර වෙනකම්වත් තියෙනවා ඒ පාසල. ඒක පොඩිම ළමයිට. එතකොට එතනදී අවශ්‍ය දේවල් ළමයට අවශ්‍ය දේවල් ඒ විදිහටම සපයනවා. ඊට පස්සේ තියෙනවා ඉස්කෝලා මතර්නා කියලා. ඒ කියන්නේ අපේ බාලාංශ ප්‍රේ ස්කූල් නෑ මොන්ටිසෝරි අවදියේ. එතකොට ඒකෙදි ගොඩාක් වෙලාවට දැන් අපේ රටේ නම් මොන්ටිසෝරිට යවන දවල්ට ළමයව ගන්නවානේ. නෑ අපේ රටේ ගොඩාක් වෙලාවට දෙමව්පියෝ වැඩ කරනවානේ දෙන්නම වැඩ කරනවා. උදේ 8ට 9ට වැඩ පටන් ගත්තම හවස 4:00 වෙනකම් වැඩ කරනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මෙහි ඉස්කෝල රටාව හදලා තියෙන්නේ. දැන් උදේ මේ 9ට වැඩට යන තාත්තා හරි අම්මා හරි ඊට කලින් ළමයව ගෙනිලා ඉස්කෝලා මේ ප්‍රේ ස්කූල් එකට මොන්ටිසෝරි එකට ඇතුල් කරන උදේ 8ට විතර. ඊට පස්සේ අම්මලා තාත්තලා රස්සාවට යනවා. හවස 4:00 වෙනකම් අර ළමයිව ඉස්කෝලේ තියාගන්නවා කන්න බොන්න දීලා. මෙතනදී එතකොට ඉස්කෝලා ඊට පස්සේ තියෙන්නේ ඉස්කෝලා මතර්නා. ඒ කියන්නේ බාලාංශය. බාලාංශයේ දිහාමත් ඒත් ඇත්තම තමයි මට මතකයි මගේ දුවවයි පුතාවයි දෙන්නම මෙහෙම තමයි දැන්නේ. ඉස්කෝලේට ගිහිල්ලා උදේ අපි 7:00 ළමයා වැතුල් කරන්න. මොකද මේ 7:00 කියලා වෙලාව දෙලා තියෙන අම්මලට වැඩට යන්න දෙමව්පියන්ට වැඩට යන වෙලාවත් එක. මොකද ගොඩක් අය මේ රස්සාව පටන් ගන්න 9ට. ඒතකොට ඒකට කල් ඇතුව තමයි 7:00ට ඒ ළමයිව අපිට ඉස්කෝලේට දාන්න පුළුවන් වෙන්නේ. දාලා ඊට පස්සේ අපි 4:00ට අනිවාර්යෙන් ගන්න ඕන. සමහර ඒවා තියෙනවා ඒ වෙලාවටම ගන්න බැරි නම් හවස පැයක් විතර තියාගන්න ඒවට ලියන්නත් පුළුවන්. එහෙම තියෙනවා. ඊට පස්සේ එන්නේ ඉස්කෝල මට එන්න මං කිව්වා බාලාංශ ඊට පස්සේ තියෙනවා මේ එලිමෙන්ටරි. එලිමෙන්ටරි කියන්නේ අපේ රටේ අපේ වගේම 1 ඉඳලා 5ට.
එකේ ඉඳලා 5ට. ඒකත් ගොඩාක් වෙලාවට ඒ ඉස්කෝලේත් කාලේ තියෙන්නේ උදේ 8:00 හවස 4:00 අතර. මේ දැන් මම මේ කියපු ඉස්කෝල තුනේම දවල්ට කෑම දෙනවා. ඒ කෑම දෙන්නේ මේ අපිට ගේන්න කියන්නේ නැහැ. මේ ඉස්කෝලේ ළමයිට ඉස්කෝලේට කෑම ගේන්න කියන්නේ නැහැ. දැන් අපි පහසුකම් ගාස්තු කියලා දෙයක් දෙනවනේ ඉස්කෝලේට. අන්න ඒ වගේ ගාණක් අපි මේ ඉස්කෝල වලට ගෙවනවා. අන්න ඒකෙන් ඒ අනුව මෙහි නගර සභාවෙන් ඉස්කෝලේට කෑම සපයනවා. ඒ කෑම සපයන්නේ නිකන් නෙමෙයි. කෑම ඒ වෙලේම නගර සභාවෙන් ගේනවා. මොකද මම පොඩි කාලයක් ඒ වගේ තැනක වැඩ කරලා තියෙනවා. නගර සභාවෙන් ගේනවා. ඒ ගේනකොටම ඉන්නවා කවුරු හරි දෙමව්පියෝ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි. එතකොට PhD එකකින් කවුරු හරි ඇවිල්ලා ඉන්නවා. අර මේ ඒවල මේ කෑමවල රස්නේ කෑමවල ගුණේ ඒ සේරම මේ වෙලේ බලලා තමයි ළමයිට කෑම සපයන්නේ. ඉතින් මට දැන් මේ අපේ ලංකාවේ දැන් මේ එන තත්ත්වෙත් එක බලද්දි මට ඉතින් හිතුණා කවදා හරි ඔය වගේ තත්ත්වයකට මේ යන ක්‍රමයේ අනුව නම් එන්න ඕන කියන එක මට හිතෙනවා. දැන් මම කිව්වනේ ඉස්කෝල වර්ග තුනක් කියන්නේ නීඩෝ එක ඊට පස්සේ මොන්ටිසෝරි මේ ඉස්කෝල මැටර්නා ඊට පස්සේ එලිමෙන්ටරි කියන්නේ ප්‍රයිමරි එක. ඒ තුනේම ওই විදිහට කෑම සපයනවා. දැන් ඊට පස්සේ තියෙන්නේ අපේ කැන්පස් කනිෂ්ඨාංශය කියන්නේ ප්‍රාථමික අංශය කනිෂ්ඨාංශය. එතකොට ඒ කියන්නේ 8 ඉඳලා 10 වෙනකම්. ඒ ඉස්කෝල ගොඩාක් වෙලාවට එකහමාරට ඇරෙනවා. එතකොට ඉස්කෝලේ ගාවට බස් එකේ එනවා. ළමයිව අරගෙන ඉස්කෝලේ ගාවෙන් අරගෙන බස් එකෙන් ගෙවල් ගාවටම ගේනවා. සමහරවිට ටිකක් දුර නම් කාට හරි දෙමව්පිය කෙනෙකුට ඒ බස් හෝල්ඩ් එකට ඇවිල්ලා ඉන්න කියනවා. නැත්නම් ළමයව බාර දෙන්නේ නැහැ. බස් එකෙන් බස්සන්නේ නැහැ. අන්න ඒ වගේ රැකවරණයක් මෙතන දීලා තියෙනවා. ඒ වගේම දැන් ඒ ළමයි දැන් මගේ දුවත් ඉන්නේ ඔය මේ කනිෂ්ඨ අංශයේ. එතකොට දවස් දෙකක් හවස් වෙනකන් 4:00 වෙනකන් ඉස්කෝලේ තියෙනවා. ඒ දවස් දෙකට අර විදියටම කෑම සපයන. ඒතකොට දෙමව්පියෝ ගිහිල්ලා ඒක කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඒ වගේම PhD එකකින් ඇවිල්ලා ඒවා බලන්න ඕන. PhD නෙමෙයි PhD එකකින් ඇවිල්ලා ඒවා බලන්න ඕන. ඒ විදිහට තමයි කන්ට්‍රෝල් කරලා ළමයිට කෑම දෙන්නේ. ගෙවල් වලින් කෑම ගේන්න තමයි. ඒ වගේම දැන් උපන්දින වගේ දෙයක් තිබ්බම ඒගොල්ලෝ මේ සහතික කරලා කියලා තියෙනවා. ගෙවල් වලින් හදන කෑම ඒ වගේ තැන් ගේන්න එපා. අනිවාර්යයෙන්ම සුපර් මාකට් එකකින් يعني ගැරන්ටි කරන්න පුළුවන් තැනකින් ගන්න කේක් එකක් වගේ එකක් ගේන්න. හදවපු කේක් ගේන්න එපා. අර වගේ තැන්වල එතකොට ඒ ගේන කේක් එකේ පෙට්ටිය තියෙනවනේ විස්තරේ. එතකොට මොකක් හරි කම්ප්ලේන් එකක් තියෙනවා ගෙලිම මේ සුපර් මාකට් එකට තමයි කියන්නේ. ඒ හින්දා කොහෙන්වත් හදවපු කෑම ගේන්න එපා කියන එක ඒගොල්ලන්ගේ මේ නීතියක්. දැන් අපේ රටේ ඒක නැහැ. නමුත් දැන් මේ එන නීති අනුව මට හිතෙන ඒ වගේ දේවල් ඒ කියලා ඇත්තටම හරිම ආසයි එහෙම දේවල් අහන්න. කියන්නේ මේ වගේ මේ කියන්නේ නීති එන්නේ ළමයිගේ හොඳට. අපි ඉතින් ඉස්සර කෑවා තමයි කට්ලට් කෑවා, රෝල්ස් කෑවා. මට හරි ආසයි මතක් වෙනකොට අර සැමන් පාන් එක ඉතින් මේ හරි විනෝදජනක සිද්ධිත් තියෙන ඒව අතර කෑම කාපු දේවල් අතර. නමුත් මට හිතෙනවා ඉතින් අපේ ඒ කාලේ වගේ නෙමෙයි මේ කාලේ. දැන් කෑම වලට ගොඩාක් රසකාරක යොදනවා. අපි යන ඉස්කෝලේ අපි ගිය කාලේ නම් සැමන් පාන් එක තිබ්බා, රෝල්ස් තිබ්බා, මාළු පාන් එක තිබ්බා. තව මට මතකත් නැහැ තව මොනවා වඩේ තිබ්බා. ඉතින් දැන් ඊට වඩා ගොඩාක් කෑම වර්ග තියෙන රසකාරක යොදපු. දැන් ඉතින් ඒ වගේ ගොඩාක් ළමයිට අඩු වයසෙන් ගොඩාක් හැදෙන ලෙඩ රෝග වැඩි, පිළිකා වගේ දේවල් ගොඩාක් හැදෙනවා. ඉතින් මේ වගේ නීති එන්න ඕන ඒව රකින්න කියන එක මට හිතෙනවා. මට හරි ආසයි. මම මේ විස්තර ඇත්තටම ඔයාලට කිව්වේ මේ අපේ රට මෙහෙම දිනු වෙනවා නම් මේ වගේ දේවල් අහන්න ලැබෙනවා නම් ඒක හිතට දැනෙන ලොකු සන්තෝෂයක්. මේ ඇත්තටම මේ සතුටින් තමයි මම මේ වීඩියෝ ඔයාලට කරන්න හිතුනේ. බොහොම ස්තුතියි. ඒක ඇහුවනම් මේ ඔයාලත් මොකක් හරි මට අදහසක් දක්වන්න හරි ආසයි ඔයාලගේ අදහස් දැනගන්න. මගේ වීඩියෝ ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දාන්න, මාත් එක්ක මේක බෙදා ගන්න කියලා මම ඔයගොල්ලන් ඉල්ලනවා. බොහොම ස්තුතියි.